හයි අද අපි කතාවකට යමුද? මේක රාජකාරී මුරපලක සිද්ධ වුණ භයානක සිදුවීමක්. මේක අවුරුදු කිහිපයකට කලින් සිදු වුණ ඇත්ත සිද්ධියක්. මුලින්ම කියන්න ඕනි මම නම් හොල්මන් අවතාර ලක්න පලාපල කේන්දර විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. කෙනෙක් ඉන්නවා එයාගේ නම කමල්. කමල් රාජකාරී කරන්නේ උතුරු පළාතෙන් ටිකක් දුෂ්කර ජන ශූන්‍ය ප්‍රදේශයක තියෙන කඳවුරක. කඳවුර අවට ඉන්නේ ඊටාම සීමිත දමිළ පවුල් කිහිපයක්. මේ කඳවුරේ එක් කෙළවරක පොඩි ගල් තලාවක රාත්‍රී මුලපොරක් තියෙනවා. එතන දිනපතා 3 දිනක් සවස් 6 ඉඳන් උදේ 6 වෙනකම් මුර රාජකාරී කරනවා. එම ගල් තලාවේ ඉඳන් මුරපලට මීටර 20කට විතර දුරින් විශාල නුග ගසක් සමග ඒ පාමුල දේව ප්‍රතිමාවක් සහිත කුඩා දේවාලයක් තියෙනවා. චාරිත්‍රාක් විදිහට මාසයකට දෙකකට සැරයක් ඔය දේවාලයට ගමේ මිනිස්සු උදැස්සර කාලයේ ගිහින් පූජාවක් කරනවා. කඳවුර නිලධාරීන් ඇතුළු සෙබළුත් ඒ පූජාවට සම්බන්ධ වෙනවා. මේ සිද්ධිය වුණේ පූජාව තිබුණු දවසේ රාත්‍රියේ. එදා මුරපලේ රාජකාරිය සඳහා කමල් ඇතුළු තව දෙදෙනෙකු නම් කරලා තිබුණා. කමල්ට රාජකාරී කරන්න තිබුණේ රාත්‍රී 12 සිට පාන්දර 2 දක්වා කාලය තුලයි. කමල් රාජකාරී කරන්න කලින් හිටපු කෙනා කමල්ව රෑ 12ට අවදි කරවල එයත් එක්ක විනාඩි 10ක විතර කතා බහක් කරලා නිින්දට ගියා. අධික හුළඟයි සීතලයි එක කමල් ඔහොම ඉන්නකොට පාන්දර 12:45ට විතර ඈතින් පාසලබත් දාගත්තු කෙනෙක් හැමින් අඩිය තින සද්දයක් ඇහෙන්න ගත්තා. කමල් බය වෙලා වටපිට බලලා ටෝච් එකත් වටපිටේටම ඇල්ලුවා. එතන කවුරුත් ඉඳලා නැහැ. ඒ නිසා කමල් හිතුවේ හුළඟක් නිසා වෙන මොකක් හරි සද්දයක් වෙන්න ඇති කියලා. එහෙම හිතලා විනාඩියක් විතර ඉන්නකොට ආයෙත් ඒ පාසල බේ සද්ද ඇහෙන්න පටන් ගත්තා. තාලෙට අඩිය තියත්තියා කවුරු හරි එන සද්දයක් දැන් ළඟ ළඟම ඇහෙන්න ගත්තු නිසා කමල්ගේ හිතට පොඩ්ඩක් කලබල වුණා. කමල්ගේ හිත ගැස්සුණා. මෙහෙම රෑ කවුද පාසලමත් දාගෙන ඇවිදින්නේ කියලා කමල් හිතන්න පටන් ගත්තා. ඒත් එක්කම નિરાයාසයෙන් වගේ දේවාලය පැත්තේ බලනකොට කලින් පත්තු වෙලා තිබුණු පහන් ඒ විදිහටම දැල්වෙමින් තිබුණා. කමල්ට නිදාගෙන හිටපු අනිත් කෙනාවත් ඇහැරවල මේ විස්තරය කියන්න හිතුණත් පහොද අනිවාර්යයෙන්ම කමල්ලේ කියපු කතාව බොරුවක් කියලා හිතලා එතන හිටපු හැමෝම ඒව චාටර් කරයි කියලා හිතන නිසා ඒ ගෙනයා කාටත්ම නොකිය බයෙන් ඉවසන් හිටියා. ඔහොම ඉන්නකොට කලින් නොතිබුණු පිච්ච මලකට සමාන සුවඳ කමල්ට දැනෙන්න පටන් ගත්තා. ඒ සුවඳ එක්කම පාසලබේ සද්දේ ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගත්තා. කමල්ට නිකන් දැනුනේ පාසලම දාගත්තු කෙනා කවුරු වුණත් එයාවත් පහු කරගෙන එයා ළඟින්ම ඈතට ගියා වගේ. දැන් පාන්දර 1:30යි. 1:30 ෂිෆ්ට් එක ආවට පස්සේ එයාලා කමල්ගෙන් ඇහුවා කවුද මේ කහ වතුර හල්ලා ගිහින් තියෙන්නේ කියලා. කමල් කීවා මම දන්නේ නෑ කියලා. කමල් ඒක කිව්වේ හරිම උත්සාහකින්. ඇත්තටම බලනකොට කහ වතුර හැලිලා. දැන් පාන්දර 2යි. කමල් ඕෆ් වෙලාවත් ඇවිත්. කමල් ඕෆ් වෙලා පහුවදා උදේ වැඩට ආවා. පහුවදා උදේ කමල් එයත් එක්ක අවුරුදු ගාණක් මුර රාජකාරියේ රෙදුන එයාගේම හොඳම හිතවතෙක්ට මේ විස්තරේ කිව්වා. හැබැයි ඔහු නම් කීවේ ඔය වගේ තැන්වල ඕව සාමාන්‍ය දේවල් කියලා. ඕව කල්නුත් වෙලා තියෙන ඕව ගැන වැඩිය හිතන්න එපා කියලයි ඒ පුද්ගලයා කමල්ට කිව්වේ. ඒ කතාව ඇහුනට පස්සේ කමල් ටිකක් සංසුන් වුණා. ඒ මොකක් වුණත් මේ සිද්ධියේදී හිතට පොඩි තිගැස්මක් ආව නේද? ඉතින් ඔන්න අද කතාව ඉවරයි. තවත් වීඩියෝ එකකින් තවත් දවසක හම්බ වෙමු. බයි.